අද අපි next gen neurosurgery වලින් කතා කරන්නේ කොඳුයට පෙළට එන පිළිකාවන් කොහෙන් දෙන්නේ කොහොමද දෙන්නේ ප්‍රවණතාවයන් මොනවද කියන එක. අපි බැලුවොත් පසුගිය දශක දෙක වගේ කාලය ගත්තාම කොඳුයට පෙළේ පිළිකාවන් වර්ධනය වෙන වේගය 2% සිට 3 දක්වා ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. පොදුවේ පිළිකා තියෙන ප්‍රමාණය වැඩිවීමත් මේ කොඳුයට පෙළට මේවා පැතිරීමේ තියෙන ප්‍රවණතාවය වැඩිවීමට එක හේතුවක්. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේදී රෝගීන් හැටියට ඔබත් සමාජයේ ඉන්න ඕනෑම කෙනෙකුත් මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම ඉතා වැදගත්. මම ගිය වැඩසටහනේ යම්කිසි හැඳින්වීමක් කරා. ඔබ පිරිමි කෙනෙක් නම් පෙනහැල්ලේ තියෙන පිළිකා, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ තියෙන පිළිකා කොඳුයට පෙළට ප්‍රධාන වශයෙන් ගමන් කරන්න අවධානමක් තියෙනවා. ඔබ කාන්තාවක් නම් පියවරු පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථිය සහ පෙනහැල්ලෙන් මේ පිළිකා කොඳුයට පෙළට යෑමේ අවධානමක් තියෙනවා. ඊට අමතරව කොඳුයට පෙළ ආශ්‍රිතව ඇතිවෙන පිළිකා වර්ග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රුධිරයට සම්බන්ධ යම් යම් සංඝටක වලින් මේක ඇති වෙනවා. ඔබ දන්නවා මේ මයලෝමා කියලා රෝගයක් තියෙනවා. ඊට අමතරව ප්ලාස්මා සයිටෝමා කියලා රෝගයක් තියෙනවා. මේ එක එක විවිධ නම් වලින් හැඳින්වුවත් අපි දැනගත යුතු දේ තමයි මේවා ඇඟේ වෙන කොහෙවත් තැනකින් කොඳුයට පෙළට එනව නෙවෙයි. මේවා කොඳුයට පෙළ තුල එතනින්ම ආරම්භ වෙන පිළිකා කියන්නේ. එතකොට මේ කොඳුයට පෙළ ආශ්‍රිත පිළිකාවන් ඇති වෙන වයස් සීමාව ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 40-45න් පස්සේ තමයි මේ පිළිකාවන් අපි දැක්කේ. නමුත් වර්තමානයේ වෙනකොට මේ කොඳුයට පෙළට පිළිකා පැතිරීමේ අවදානම ඊටත් වඩා තරුණ අවදි වලට ටික ක්‍රමක්‍රමයෙන් එන බව පේනවා. ඒ නිසා මේ පිළිබඳ අවධානයකින් අපි ඉමු. ඊළඟ වැඩසටහනේදී අපි සාකච්ඡා කරමු කොයි විදිහටද මේ රෝග ලක්ෂණ පිළිකාවකින් ඇති වෙන්නේ කියලා.